මනුස්සත් දෙන්න ක්‍රියාන්විතය හා සමගාමීව මේ වන විට බාණ්ඩ ලොරි විශාල ප්‍රමාණයක් අපි පිටත් කළා. ඔබ දකින්න ඇති ඒ වගේම තමයි පෞද්ගලික ආයතන ඒගොල්ලන්ගේ බාණ්ඩ ඒගොල්ලන්ට පුළුවන් විදිහට ගෙනල්ලා අපිට ලබා දෙනවා. ඉතින් නිරෝෂ් ප්‍රේමරත්න මහත්මයා ඉන්න විධායක අධ්‍යක්ෂ විදිහට තවත් විශේෂ ආයතනයක ලංකාවෙන් විදේශ රටවලට බාණ්ඩ අපනයනය කරන ප්‍රධාන පෙළේ ආයතනය. මොකද්ද ආයතනයේ නම අතට? JNN Family Choice Private Limited. රටවල් කීයකට විතර බාණ්ඩ අපනයනය කරනවා? අපේ යුරෝපා රටවල් ඇතුළු විශාල රටවල් ප්‍රමාණයකට දැනට බාණ්ඩ අපි ආනයනය කරනවා. ඉතින් අපි අධ්‍යක්ෂකතුමා අපේ ජයශ්‍රී මහත්මයා ඇතුළු ඒ වගේම අපේ සභාපතිතුමා කළමනාකාර අධ්‍යක්ෂකතුමා මේ සියලු දෙනාම එකතු වෙලා අපි ඒ අයගේ උපදෙස් පරිදි මේ රටේ ඇතිලා තියෙන විවසනයත් එක්ක ඒ රටේ ජනතාවට අවශ්‍ය කරන පානීය ජලය විශාල වශයෙන් හිගයක් තියෙන නිසා ඉතින් අපි මනුසත් දෙරණ සමග ඩයලොග් ආයතනත් එක්ක අත්අඩංගුවට බැඳගෙන අපේ චතුර මහත්මයාගේත් අපේ උපදෙස් අනුව ඉතින් මේ කටයුත්තට දායක වුණා. ඉතින් අද අපි පානීය ජල බෝතල් 12000ක් පමණ ප්‍රමාණයක් පළවෙනි අධ්‍යයනයේ අපි ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඉදිරියේදීත් අපි මේ සමග අත්සල් බැඳගෙන අපි බලාපොරොත්තු වෙනවා රටේ මේ අසරණ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්න. ඒ වගේම ඉතින් මේ වගේ තැනක් තෝරගන්නකොට මේ බාණ්ඩ ලබා දෙනකොට ඒක පිළිබඳ යම්කිසි විශ්වාසයක් තියාගන්න එපා. ඔයගොල්ලෝ මොකද ඒ විශ්වාසය කොහොමද හදාගත්තේ? එකපාරට වෙලා දෙන්නුන දෙනවා හිතුනේ ඇයි? ඇත්තටම අපි වසර ගණනාවක් තිස්සේ අපි දන්නවා මොකද මේ වගේ ඉවසනයක් රටේ ඇති වෙන වෙලාවට මනුසත් දෙරණ තමයි ප්‍රමුඛයා විදිහට මේ කටයුත්තට හැම අවස්ථාවකදීම මූලිකත්වය ගන්න. ඉතින් ඒ නිසා අපි ඊටාම හොඳින්ම දන්නවා අවශ්‍ය තැනට අවශ්‍ය ජනතාවට ඒ අසරණ ජනතාව වෙතට ඊටාම ක්‍රමානුකූලව කළමනාකරණකින් යුක්තව දෙරණ ආයතනයේ මනුසත් දෙරණ ඒ කටයුත්ත ඊටාම හොඳින් කරනවා කියලා ඒ විශ්වාසය අපිට වසර ගණනාවක් තියෙන නිසා අපි මනුසත් දෙරණ තෝරගත්තා මේ කටයුත්තට ඒ විශ්වාසයත් එක්ක කටයුතු කරන්න. ඔබතුමීලා මොකද රටේ ජනතාව දෙන්න පණිවිඩය? ඇත්තටම රටේ ජනතාව හරි පව්. එයාලට වෙලා තියෙන තත්ත්වය හරිම දුකයි. මේ තත්ත්වෙන් ඉක්මනටම මේ රටේ ඉන්න ජනතාව මිදෙන්න කියලා